ඇතුළට දැම්ම ගැහුවා. තව කවුරු ඇතුළේ ගහනවද ගැහුවද ඔක්කොම? සල්ලි පඩි සල්ලි කියන්නේ මේවට. ඕස්ට්‍රේලියන් කාස් ෆැක්ටරි ඔන්න රුපියල් 100ක්. ඔක්කොටම නෑ හැකි කෙතේ. ඔක්කොටම නෑ හැකි තව එක්කෙනෙක්ට එයද එකක් කියන්නත් පුළුවන්. පරිපෝෂණය ගොත්තුනේ. හෙලෝ ළමයි ඔයාලට කොහොමද? අද අරගෙන ආවේ අපි ස්නෝ බලන්න ගියා ළමයි. ඉතින් ඒකේ වීඩියෝ එක තමයි මේ අරන් ආවේ. ඉතින් අපි දවස් දෙකකට තමයි ස්නෝ බලන්න ගියේ. ඉතින් අපේ පළවෙනි වීඩියෝ එක තමයි මේ දාන්නේ. අපි මුලින්ම ගියේ කැන්බරා වලට. ඉතින් ඒක තමයි මේ මම අරගෙන ආවේ. ඉතින් ඔයාලා දැක්කනේ වාහනේ පිරෙන්නම අපේ බඩු. ඉතින් අපි දවස් දෙකකට තමයි යන්නේ. කියන්නේ නයිට්ස් දෙකකට. ඉතින් ඔයාලා දන්නවනේ බබෙක් එක්ක යද්දි ඉතින් දවස් දෙකකට යද්දි ඉතින් අපි ඕනවට වඩා හිතලා ඉතින් දේවල් අරගෙන යනවා. ඉතින් ඒ හින්දා තමයි වාහනේ අච්චර පිරලා තියෙන්නේ. ඉතින් රෑ හොඳටම එමි නිදි අතරේ අපි අරගෙන යන්න ඕනේ මේව ටික ලෑස්ති කරගත්තා. ඉතින් මම උදේට කන්න මෙන්න මේ වගේ හොට් ඩොග්ස් හදාගත්තා. ඉතින් චිලි පේස්ට් එකකුත් හදාගත්තා මම අරගෙන යන්න. ඉතින් අපි යන මුල්ම දවසට ඉතින් අපි ලන්ච් එක හදාගෙන යනවා අපි හැමෝම එකහුව වෙලා. ඉතින් ඒ හින්දා මම හදාගත්තා චිකන් ඇඹුල් තියල් වගේ එකක්. පුතේ වගේ ලයිට් එක ඔෆ් කරන්න මට මං හිතන්නේ ඒකයි පේන්නේ. මේකට ෆෝස් එක. ඕකේ. ඔයාලට මොන හරි කියන්න තියෙනවද? ඇත්තටම කරුවලයි ඔය පේන්නේ නැහැ. ලයිට් And I have a light, but this daddy. Beach mood activity. On a wood? beach mood. beach mood. අපි යන්නේ බීච් එකක් තියෙන පැත්ත පළාතට. Turn left onto Narara Creek Road. I'll be on the snowball. මේ ළමයා උදේ In නැගිටපු වෙලාව 400 නම් බඩගිනි කියලා meters, ඔන්න turn දැන් right onto Mans Road. යන්න පටන් ගත්ත වෙලාව ඉඳන් කනවා. My dad took a dog and surprise! අපි මොනවාද? අපි ළමයා පව් කියලා හැරවන්න නැතුව හිටියා. අපි ළමයා අපි හැරෙව්වා. කනවා දැන් දෙපාන්ත කනවා. පියානෝ. ඉතින් අපි පාන්දර 5 මාට විතර තමයි ගෙදරින් ගියේ. ඉතින් මෙහෙම මාරම කරවලා ඉතින් එයාස් ඉතින් ෆොග් එකත් වැඩි මේ දවස්වල ඉතින් වින්ටර් එකනේ. ඉතින් ඔහොම තමයි අපි යන්න පටන් ගත්තේ. ඉතින් ඒමට උදේම බඩගිනි වුණා නැගිටපු වෙලාවෙ ඉඳන්. ඉතින් එයාට කන දීලා තමයි අපි ගමන පටන් ගත්තේ. මෙහි බයිසිකල් යන්න පුළුවන්. ඉතින් ළමයි යාට නම් කවදාවත් සීතල වෙන්නේ නැහැ. ඉතින් යා මෙහෙම තමයි යන්නේ. මම හදාගෙන ආපු කෑම එකත් ඉතින් අපි වාහනේම කනවා. අපි ගිය පාර නම් ඔයාලට මතක ඇති අපි වැවක් ළඟ නතර කරලා තමයි කෑවේ. ඉතින් මේ සැරේ අපිට ටිකක් ටයිම් එක ඕනි වුණා කැන්බරා වල ඇවිදින්න. ඒ නිසා ඉතින් අපි මගේ යන ගමන්ම කමු කියලා තමයි කතා වුනේ. ඉතින් ඕනේ දෙකම තියෙන ඒ වගේමයි. දවිත් අයියාගේ රතු පාට එක බෑනේ අය ඉස්සර කරන්න. අරගොල්ල යනවා. ප්‍රබත් අයියාගේ අවුට්ලයින් එක ගන්නේ. අයාලා දැකලා අපි බෑ. හෙලෝ මොනවද කරන්නේ 110 ලේන් එකේ 80ට කට්ටුනානේ. Take the exit. ඉතින් අපි හැමෝම එකහුව වෙන්න හිතාගත්තේ වොලොංගොන් වලින් චුට්ටක් උඩහට ගියාම තියෙන සර්ච් ස්ටේෂන් එක. ඉතින් අපි එහෙම තමයි කට්ටියම ආපහු එකහුව වෙලා ගියේ. ඉතින් දැන් මේ එයාලා ඔක්කොමලත් එක්කලා ආපහු යන ගමන් ඉතින් කොහොරි අපිට මේසෙත් එයාලව අල්ලගන්න පුළුවන් වුණා. ඉතින් ඔන්නම තමයි ළමයි මාරම ලස්සනයි මේ වෙලාවේ පාර. ඒ කියන්නේ ෆොග් එකෙන් හොඳටම වැහිලා. දැන් අර ඉස්සරහා මේ වාහන දෙක විතරයි අපිට පේන්නේ. එතනින් එහාට කිසිම දෙයක් පේන්නේ නැහැ. මාරම ලස්සනයි ඉතින්. ওই ලස්සන ඉතින් ඔයාලටත් පෙන්නන්න. ඉතින් මම චුටි චුටි වීඩියෝස් ටිකක් ගත්තා. ලස්සනයි. මේ පැත්ත දුන්නේ. ලස්සනයි. දැන් තමයි හරියට පැහැදිලිව අපිට පාර පේන්න ගත්තේ. එච්චර වෙලා මේ දුව තිබ්බා.
ඉතින් ගියසරේ විඩියෝ බලපු කෙනෙක් නම් දන්නවා අපි මෙතනට ගිය පාරක් ආවා. ඉතින් මේ සැරෙත් අපි ආවා. ගිය පාර නම් ළමයි අපි මෙතනට එනකොට අපිට මෙතන එහා පැත්ත හොඳටම පෙනුණා. ඉතින් අද හොඳටම ෆොග් එකනේ. ඉතින් කිසිම දෙයක් පෙනුන්නේ නැහැ. ඉතින් මම ඔයාලට කිව්වනේ අපි කලින්ම වාහනේ කාලෙමු කියලා මේ කතා වුණා කියලා. ඒ හින්දා ඉතින් මෙතන අද කන්නේ නැහැ. අපි කෙලින්ම යනවා. ඉතින් අර මතකේ අලුත් කරගන්න ඕනේ හින්දා චුට්ටක් විතර නැවැත්තුවා. වෙනස බලන්න වෙනස. ඇයි? සරත්. එයා බීච් බෝයි. ඡන්දා හිම බලන්න. අපි ආව NASA. Continue on Discovery Drive for 4 kilometers. අපි ඉතින් ඔස්ට්‍රේලියාවේ තියෙන NASA එකට ආව ළමයි. ඉතින් මේකට කියන්නේ Canberra Deep Space Communication Complex කියලා. ඉතින් මේක තියෙන කැන්බරා වල. ඉතින් මේක තමයි කියන්නේ ලෝකෙටම මේ වගේ 3යි තියෙන්නේ. ඉතින් එකක් ඔස්ට්‍රේලියාවල තියෙනවා. අනිත් එක තියෙනවා කැලිෆෝනියාවල. ඒක ඉතින් ඔයාලා දන්න ඕන කෙනෙක්. ඉතින් අනිත් එක තියෙන්නේ ස්පේන් වල. ඉතින් මේකත් සැටලයිට් කමියුනිකේෂන් ස්ටේෂන් එකක්. ඉතින් මේක තියෙන හොඳම දේ තමයි ඉතින් අපි හැමෝටම ගිහිල්ලා මේක බලන්න පුළුවන්. ඕනම කෙනෙක්ට යන්න පුළුවන්. එහෙම එකක්වත් එහෙම කියලා ගන්න නැහැ. ඉතින් අපිට ගිහිල්ලා මේක බලලා කරලා එන්න පුළුවන්. ඉතින් ඇත්තටම මාරම හොඳ දෙයක් මේක අපේ ළමයි 4 දෙනාට. ඉතින් එයාලා ගොඩක් එන්ජොයි කරා මේක දේවල් කළා. ඉතින් අපිත් ගොඩක් දේවල් එන්ජොයි කරා. අපි දැක්කපු නැති දේවල් ගොඩක් අපි මෙතනින් දැක්කා. ඉතින් මේක ලයිව් ස්ටේෂන් එකක්. ඉතින් තාමත් ඉතින් අර ඇප්ලිකේෂන් මෙතන වෙනවා. ෆුඩ්. යකෝ මේව තමයි වන්නේ අප්ඩේට් කරලා. ඔයා කොහෙටද යන්නද? හන්දට? රේන්ජර් එන්න පුතේ. එහෙම දැක්කද? ස්කූල් ප්‍රොජෙක්ට් එකක්. මෙන්න මේක ටෙලස්කෝප් එකක්. Yeah, he's coming, I told you. I look so weird. Why did you do so? ඇතුළට දැම්ම ගැහුවා. තව කවුරු ඇතුළේ ගහනවද ගැහුවද ඔක්කොම? මිනි කම්පියුටර් මේක මිනිලු බං? ඔව් මම. කසිරි එන්න බලහන්කො මිනි කම්පියුටර් සිස්ටම්. 1970 වෙනි. ඒ කාලේ මිනි. හරි ඉතින් කාමර පිරෙන්නේ මං තිබ්බේ දවස්. සම්පූර්ණ. ඒකේ සම්පූර්ණ එකක් කාමරයක් පිරෙනවා ඉස්සර. මේ හાર્ඩ් ඩිස්ක් එකද? හાર્ඩ් නෙමෙයි ඉස්සර තිබ්බ. ලෝකෙටම 3යි නේ. අපි ඒකට ආව එහෙනම්. අපි අම්මලට ගිහින් මේක බලන්න. මේක මේ.
ඉතින් අපි ඊළඟට යනවා මෙහි ඔස්ට්‍රේලියාවල කොයින්ස් හදන ෆැක්ටරි එකට. ඉතින් ඒකට යන්න කලින් ඉතින් අපි දවල්ට කාලය යනවාම කියලා හිතුවා. මොකද ළමයිනුත් දැන් බඩික ඉන්නේ. අපි ගිහින් එනකොට හවස් වෙනවානේ. ඉතින් මේ දැන් අපි පාක් එකක් ළඟ නතර කළ මේ කන්න තමයි හදන්නේ. ගන්දි කෑරියා විතරයි වෙන්න ඇවිල්ලා වාඩිනවා මෙතන. අතර නේද හිටියේ පුතේ යන්න. ඉතින් කොයින් ෆැක්ටරි එකට කියන්නේ ඔස්ට්‍රේලියන් රොයල් මින්ට් කියලා. මේ අල්ල ගන්නකො. ඔව් මේ ඔහොම කට්ටියට කියන්නේ ගෝල්ඩ් ඩිගර්ස් කියලා දන්නවද? ගෝල්ඩ් ඩිගර්ස්. ළමයි ඩොලර් එන්න යකෝ ඩොලර්. දැන් සිරි කීයක්ද ඈ? ආන්ගේ අම්මේ වටේටම තියෙනවා. මචං රැය වෙනකන් ඉඳලා යමුද? කෝකටද? Royal Australian Mint. පුළුවන් නම් ඔයාලා කියන්න බලන්න මෙතන කොච්චර ඩොලර්ස් ප්‍රමාණයක් තියෙද කියලා. ඇත්තට මෙතන තියෙනවා ඩොලර්ස් 24432ක්. ඒ ඔක්කොම $1 කොයින්ස් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම ගිහලා රිසෙප්ෂන් එකෙන් ඇහුවා. ඉතින් එයා තමයි මට කිව්වේ මේ විස්තරේ. බලන්න ඉතින් මේ ඔක්කොම ඩොලර්ස් ළමයි කාසි පඩිපෙළ දැකලා නේ ඔයගොල්ලෝ. මෙන්න කාසි පඩිපෙළ. සල්ලි පඩි. පඩි සල්ලි කියන්නේ මේවට. පඩි සල්ලි. මේවද අච්චු ගහන්නේ? මේවද මේකක් උස්සන් කියන හරිනේ ඉතින් අපි. ඈ? රැ වෙනකන් ඉඳලා පොඩ්ඩක් බලමු. මේ මේ මැටීරියල් වලට මේ ඔක්කොම තියෙන්නේ නේද? තාත්තේ your drilling car's right there. මොකද? The red drilling car. the basic one. Nice. And තාත්තේ there's a secret hydro up there. Nee? Okay. ඕ කරුවලයි. ඕ පාසි නටනවානේ බා. මාරම ලස්සන ළමයි. ඉතින් මෙතන ගොඩාක් කාඩ්ස් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කොයින්ස් වලින් තමයි මේගොල්ලෝ මේ දාලා තියෙන්නේ. මාරම ලස්සනයි. ඉතින් අර ඒගොල්ලෝ අර එක එක සැමරුම් වලට හදන කාසි අන්න ඒ වගේ ගොඩ කාසි ಜಾති තිබ්බා මෙතන. හරිම ලස්සනයි. ගෝල්ඩ් කොයින්ස් තිබ්බා. ඉතින් එක එක මෙටල් ಜಾති වලින් තිබ්බා. ඉතින් හැමතැනම කොයින්ස් තමයි. ඉතින් අපිට මෙතන කොයින්ස් හදන විදිය උනත් බලන්න පුළුවන්. මම ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට කොහොමද කියලා. Australian කාසි ෆැක්ටරි ඔන්න රුපියල් 100ක් තියෙනවා. කාසි ෆැක්ටරි. අකක් වගේ හින් ඔහම දාන කොයින් හදපුවා දාන එකක් එහෙම තියෙනවා. කො? ඒකයි හපෙත් වෙන්නේ තිබුණා. මෙතන මේක නෑ නේද? මම කාසි උස්සන්න ඔයාලා කොනේ තියෙන printers මේවා වෙන සමහර printers මේවා. නැගිටිනවා මම නැගිටලා බලන්න. මේ tool room. ඉතින් ඇතර මේක මාරම ලොකු කම්පැනි එකක්. ඉතින් කොයින්ස් හදන තැනක්. ඉතින් මෙතන කොයින්ස් අනිත් එක ළමයි ඔස්ට්‍රේලියාවේ කොයින්ස් විතරක් නෙමෙයි වෙන වෙන රටවල් වල හදනවා කියලාත් අපිට කිව්වා. ඉතින් අපිට ඕනිම දෙයක් මේ ගැන දැනගන්න මෙතන එක එක ටැබ්ස් දාලා තියෙනවා. ඉතින් අපිට කොයින් එකක් හදන්න එයාලා ඩිසයින් එකේ ඉඳලා එයාලා ආපහු කොයින් එක හදලා ඉවරනකම්ම බලන්න පුළුවන් අපිට විස්තර ගොඩක් එයාලා දාලා තියෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට ඇවිල්ලා මේක බලන්න පුළුවන් එකම තමයි විශේෂත්වය. ඉතින් මාරම ලස්සනයි. ඉතින් මාරම කොයින්ස් තෝකයක් තමයි තියෙන්නේ. කියන්නේ
අපිත් ඉතින් කල්පනා කරා මෙච්චර කොයින්ස් ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඇතුලේ හදනවද මේ අපිට පාවිච්චි කරන්න කියලා නැහැ. එයාලා වෙන රටවල් වලටත් මෙතන කොයින්ස් හදනවා කියලා කිව්වා. ඉතින් අපි කොහොමද ඉතින් කොයින් එකක් හදාගන්නේ කියන එක ඉතින් අපි මේ වීඩියෝස් වලින් මෙතන තියෙන මැෂින් ඊට පස්සේ එයාලගේ ඩිසයින් පැත්තේ ඔක්කොම ඉතින් අපිට බලන්න පුළුවන්. ඉතින් අපි ඔක්කොම බැලුවා මෙතනදී. අපේ ළමයි 4 දෙනා නම් මාරම එන්ජොයි කරා මෙතන. ඉතින් මෙතන තියෙන තව විශේෂත්වයක් තමයි ඉතින් තියෙනවා මෙතන සුවනියර්ස් ගන්න පොඩි ෂොප් එකක් තියෙනවා. ඉතින් අපිට අපේම කොයින් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒකට ඩොලර් 5ක් වගේ තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපිට ලස්සන කොයින් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒමිත් ඒ වගේ කොයින් එකක් හැදුවා. අපි ඉස්සරහට බලමු කොහොමද කියලා. මොකක්ද හදන්නේ? හා? ඔය දන්න කෙනෙක්ට දෙන්න ඔක ළමයිට දෙන්න ඔක දෙන්න ළමයිට. ආසියද. ආසිය හැදුවා පිටියට යවුවා නේ. නෑ ඩිසයින් ගන්න. මේකයි. $500 එකක් හදමුකෝ අනේ. ඊ අයිනේ වැඩි. Send to all. දැන් උඩ බලන්න තියෙන්නේ. ඔන්න කාසිය එනවා. Wow, it's the beautiful coin. ඔන්න එමි කාසිය හදන්න හදන්නේ. How do you do it? I think දන්නේ Okay, look up here. put here. මොකද දාන්නකෝ. Put here. Yeah. Amy, do it. Yeah. ඔන්න කාසිය හැදෙනවා දැන්. කො පස්සරේන පොඩ්ඩක් මේකට පේන්න. අර හැදෙන්න පුතේ අර. ඔන්න එමි කාසිය හදනවා දැන්. මේ ටොකොස් ගාලා කෙටුවා දැක්ක? ඒ අච්චුවේ කෙටුවේ. දැන් මෙතනින් එන්නේ පුතේ. ඉන්නේ. I can't see. වෙන්නේ වයි කාසිය. කො පෙන්න නතර අරන්. Wow. I made that What? beautiful coin. හොට්ද? හොට් නෑනේ. How do you put it in? මම තමයි ඉතින් අපේ කොයින් ෆැක්ටරි එකයි NASA එකටයි ගිහිල්ලා ඉවරුනේ. ඉතින් දැන් හවස් වෙලා. ඉතින් අපි දැන් චෙක් ඉන් වෙන්නත් ඕනේ. ඉතින් අපි හොටෙල් එකට ආවා. ඉතින් අපි බුක් කළේ මේ සැරේ ඉතින් අපිට ඉන්නවා ෆැමිලි 4ක්. ගිය පාර අපි ෆැමිලි 3යිනේ. ඉතින් මේ සැරේ අපිට තව අලුතෙන් ෆැමිලි එකක් එකතු වුණා. ඉතින් එයාලටත් එක්ක අපි මේකේ තියෙන අපාර්ට්මන්ට්ස්. ඉතින් අපි 3 bedroom අපාර්ට්මන්ට් එකකුයි තව මොටෙල් රූම් එකකුයි තමයි බුක් කළේ. ඉතින් අපි හිතුවේ ඇත්තටම අපි ඔක්කොම එකට ඉන්න ඒගොල්ලොත් එක්කම ඒ උනාට ඇත්තටම ඉඩ මදි ඇතුලේ. ඒ නිසා අපි කෝකටත් කියලා තමයි තව මොටෙල් රූම් එකක් බුක් කළේ. ඉතින් මෙතන මාරම හොඳයි. හරිම ක්ලීන් ලා මං හිතන්නේ අපි මෙහෙන් ගියපු දැන් හොඳම තැනක් තමයි අපි ගිය පාර ගියේ මොටෙල් රූම්ස් වලටනේ. ඉතින් මේ පාර අපි හිතුවා ඉතින් අපාර්ට්මන්ට් එකක් අරගෙන අපි ඔක්කොමලා එකට ඉමු කියලා. ඉතින් මෙහෙම තමයි අපේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ. මේක තමයි ඉතින් අපේ දවස් දෙකක ගෙදර. දවස් දෙකකට ගෙදර වෙන්නේ. ඉතින් ඇත්තටම හොඳයි. ඉතින් හොඳටම ක්ලීන්. ඉතින් මෙතන එක ප්‍රශ්නයකට තිබ්බ ඉතින් අපිට රූම්ස් 3ක්නේ. ඉතින් එක බාත්රූම් එකයි තිබුණේ. ඉතින් මෙහි ළමයි ගෙවල් වල ගත්තත් එහෙම තමයි. ඉතින් රූම්ස් 3ක් විතර තියෙනවා. හැබැයි එක බාත්රූම් එකයි තියෙන්නේ. ඉතින් අපේ ගෙදරත් එහෙමයි. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් අපි ඒක මැනේජ් කරගත්තා. ඉතින් අනිත් ඔක්කොම අපිට උයන්න ඕනි දේවල්, ඒ කියන්නේ ලිප්, තව භාජන හැමදේම තිබුණා මෙතන. ඉතින් ඉතින් අපිට උයාගෙන කාලා ඉතින් ඉන්න තමයි තිබුණේ. ඉතින් හැම කාමරයකටම වගේම ටීවී තිබුණා. ඉතින් හොඳට හීටර්ස් තිබුණා. ඉතින් මේ දවස්වල අපිට ඒවනේ ඕනේ. ඉතින් ඇත්තටම මෙතන මාරම වර්ත් අපි වියදම් කරපු ගානට. ඉතින් ඕනම කෙනෙක්ට මගෙන් අහුවොත් අපිට මේක රෙකමන්ඩ් කරන්න ඇත්තටම පුළුවන්. ඒ තරම හොඳයි මෙතන. ඔක්කොටම නෑ හැකි තව එක්කෙනෙක්ට යද එකක් කියන්නත් පුළුවන්. ඒ කාමර වල ටීවී තියෙනවා බං. ටීවී? ඔව්.
ඒසිත් මචං සෙන්ට්‍රල් ඔක්කොගෙම තියෙනවා. Hi. Bye. Just for the video. පුතේ ඔයාලට මම බෙඩ් එක එකට කරලා හදලා දෙන්නම් ඈ. ඔව්. ඕනේ. බඩු ඉස්සුවක් කියලා. ඉස්සුවත් උසන්නේ ඉතින් අපි තමයි. තියෙන්නේ. hari hari hoda है गोत्तु ini hari pudi ඉතින් ළමයි අපි රැට හැදුවේ කොත්තු. ඉතින් අපි කොහෙ ගියත් ඉතින් කොත්තු අතාරින්න බෑනේ අපිට. ඉතින් අපි රැට රස කොත්තුවක් හදාගෙන කෑවා කට්ටියත් එක්කලා කාලා බීලා. ඉතින් සින්දුවක් කියලා තමයි අපි නිදාගත්තේ. ඉතින් අපේ පළවෙනි දවසේ මෙහෙම තමයි ඉවර වුණේ. ඉතින් ඊළඟට මම අරගෙන එන්නම් ඔයාලට අපේ ස්නෝ දවස. ඉතින් ඒක තමයි ළමයි අපේ එක්සයිටඩ්ම දවස. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ඉතින් අපේ ඒ වීඩියෝ එකත් බලන්න කියලා. ඉතින් මෙච්චර වෙලා වීඩියෝ එක බලපු ඔයාලට හැමෝටම ස්තුතියි. ඉතින් ඊළඟ වීඩියෝ එකත් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.